සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා SEO සිංහල YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකට. ඉතින් ඔයා දන්නවනේ අපේ channel එකෙන් අපි කතා කරනවා SEO ගැන, digital marketing, WordPress, ඊළඟට AdSense මෙන්න මේ වගේ හුඟක් දේවල් කතා කරනවා. ඉතින් මේ වගේ දේවල් කතා කරද්දී අපිට practical කරලා බලන්න අනිවාර්යෙන් website එකක් තියෙන්න ඕනේ. ඒකින්ද අපි මේ හදන්නේ simple WordPress website එකක් host කරගන්න. වෙබ්සයිට් එකක් host කරනවා නම් ඔයාට ඕන වෙනවා domain සහ hosting. ඉතින් අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා කොහොමද DigitalOcean එකේ account එකක් හදලා $200 credit එකක් අරගෙන මේක මාස දෙකක් පාවිච්චි කරන්න කියලා. ඉතින් එතනදී ඔයාට කිසිම මුදලක් වියදම් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාට මේ හම්බෙන credit එක මාස දෙකක් යනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යෙන් ගිහින් ඒක බලලා එන්න. මම මේ වීඩියෝ එකේ link එක description එකේ හරි නැත්තම් මේ වීඩියෝ එකේම කාඩ් එකක් විදිහට හරි දාලා තියන්නම්. ඔයා මේ වීඩියෝ එක බැලුවා නම් මේ වෙද්දි ඔයා ළඟ DigitalOcean එකේ account එකක් තියෙන්න ඕනේ $200ක credit එකක් එක්ක. ඉතින් ඔයාලට මතක ඇති මේ තියෙන්නේ කලින් වීඩියෝ එකේදී අපි හදාගත්ත අපේ VPS එක. එතකොට අද වීඩියෝ එකෙන් අපි කතා කරනවා කොහොමද domain එකක් buy කරන්නේ, ඊළඟට Cloudflare account එකක් හදන විදිය, ඊළඟට මේවා connect කරලා කොහොමද WordPress install කරන්නේ කියලා. ඉතින් මේ ෆීල්ඩ් එකට අලුත්ම කෙනෙක් ඉන්නවා නම් මේක ඔයාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකින්ද මම පොඩි සරල විදිහින් ඔයාට මේක මුලින් පැහැදිලි කරලා ඉන්නම්. මම මේකට paint එක open කරගන්නවා. ඔයා හිතන්නකෝ මේ තියෙන්නේ අපි හදපු DigitalOcean account එක. ඉතින් මේකේ තමයි අපේ VPS එක තියෙන්නේ. ඒ කියන්නේ අපේ hosting එක තියෙන්නේ DigitalOcean එකේ. ඉතින් මම කිව්වා වගේ ඔයාලා කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඒක බලලා ඉන්න. ඒකෙදි තමයි අපි කතා කරන්නේ DigitalOcean account එකක් හදලා credit එක apply කරගෙන VPS එකක් හදන විදිය. ඉතින් මේ වීඩියෝ එකේදී මේ part එක ගැන කතා කරන්නේ නැහැ. ඉතින් අනිත් පැත්තෙන් තියෙනවා අපේ domain එක. ඉතින් අපිට domain එක buy කරන්න පුළුවන් domain registration service එක දෙන කෙනෙක් කරහා. ඉතින් මේ වගේ service providers ලා ඕන තරම් ඉන්නවා. Namecheap, ඊළඟට GoDaddy, Hawkbun, Bluehost මෙන්න මේවා උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඉතින් මීට අමතරව තව හුඟක් තියෙනවා. ඔයාලට Google කරලා ඕනනම් මේ දේවල් බලන්න පුළුවන්. ඉතින් අපි මේකෙදි කතා කරන්නේ කොහොමද Namecheap එකේ account එකක් හදලා domain එක buy කරන්න කියලා. හරි. ඔයා හිතන්න එතකොට මේක තමයි අපේ Namecheap account එක. ඉතින් අපි මේකෙන් buy කරන domain එකක්. seosinhala.xyz කියන domain එක අපි buy කරනවා. ඊළඟට අපිට කරන්න තියෙන අපේ domain එකයි hosting එක connect කරලා WordPress install කරන එක. ඉතින් අපි මේ දෙක connect කරන්න පුළුවන් name server හරහා. ඉතින් ඔයාට DigitalOcean එකේ name servers මොනවද කියලා Google කරලා බලන්න පුළුවන්. හරි, මෙතෙන් ආපහු DigitalOcean ළගෙම තියෙනවා එයාලගේ name servers මොනවද කියලා. ඉතින් මේ ටික කනෙක්ට් කරන විදිහ මම කියලා දෙන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අපේ domain එක hosting එක connect කරන්නේ. ඉතින් මේකෙදි අපි මෙන්න මේ විදිහ වෙනුවට අපි වෙන විදිහක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදිහ නෙමෙයි අපි use කරන්නේ. අපි මේ වෙනුවට තව අතරමැදියෙක් use කරනවා. අපි යාට කියනවා Cloudflare කියලා. Cloudflare කියලා. මේ Cloudflare එක use කරන එකේ වාසි කිහිපයක්ම තියෙනවා. එකක් තමයි ඔයාගේ VPS එකේ IP එක hide කරන්න පුළුවන් Cloudflare හරහා. ඉතින් මේකෙන් ඔයාගේ VPS එකට එන attack හුඟක් අඩු කරගන්න පුළුවන්. ඊළඟට මේකේ DDoS protection එකක් තියෙනවා, free SSL තියෙනවා, always online mode එකක් තියෙනවා. ඉතින් මේ always online mode එකෙන් ඔයාගේ site එකේ cache copy එකක් මේ Cloudflare servers වල save කරගෙන තියෙනවා. ඉතින් ඒකෙදි හිතන්නකෝ ඔයාගේ මෙන්න මේ site එක ටික වෙලාවකට down ගියා කියලා. ඒත් ඔයාගේ site එක online පෙන්නනවා මෙන්න මේ Cloudflare එකේ cache හරහා. ඊළඟට අපිට පුළුවන් firewalls rules set කරන්න. ඒ කියන්නේ අපිට පුළුවන් ඕනනම් bot traffic එක block කරන්න පුළුවන්.
ඉතින් ඔයා දන්නවා AdSense ඊළඟට එක එක ad network වලට මෙන්න මේ වගේ දේවල් වලට bot traffic හුඟක් આવොත් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මෙන්න මේක හින්දා අපිට ඕන නම් bot traffic එක block කරන්න පුළුවන්. ඊළඟට ඔයාට ඕන නම් හිතන්න මොකක් හරි රටක් ඔයාගේ site එකට ඉන්දියාවේ කට්ටිය එන එක නවත්තන්න ඕන කියලා. ඉතින් ඔයාට පුළුවන් ඒ රට block කරන්න. ඉතින් මෙන්න මේ වගේ හුඟක් දේවල් කරන්න පුළුවන් Cloudflare හරහා. ඉතින් තව දේවල් තියෙනවා. ඔයාට ඒවත් හොයලා බලන්න පුළුවන් Google කරලා. මේක අපි යූස් කරන්නේ ප්‍රී ප්ලෑන් එක. මේක අපිට ලයිෆ් ටයිම් යූස් කරන්න පුළුවන්. ඒකින්ද කිසි මුදලක් මේකට අය වෙන්නේ නැහැ. හරි. එතකොට ඔයාගේ Namecheap account එක ඔයා කනෙක්ට් කරනවා Cloudflare එකත් එක්ක. ඉතින් මෙතනදී ඔයා මේක කනෙක්ට් කරන්නේ name server හරහා. ඊළඟට ඔයා Cloudflare එකයි VPS එකයි කනෙක්ට් කරනවා DNS හරහා. ඔන්න ඔය විදිහට මම සරලව කියන්නම්. තව දෙයක් කියන්න මතකම මේ Cloudflare හරහා අපේ site එකේ speed එකත් වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි එතකොට අපි මේ වැඩේ කරන්නේ. අපි DigitalOcean එකේ account එකක් හදලා VPS එකක් create කරා. අද කතා කරනවා Namecheap account එකක් හදලා domain එක buy කරලා ඒක Cloudflare එකට connect කරලා ඊළඟට අපේ VPS එකටත් connect කරලා මේකට කොහොමද WordPress install කරන්න කියලා. ඉතින් ඔයාලට මතක ඇති VPS එක හදපු විදිහ අපි හැදුවේ Ubuntu VPS එක. මෙතනදී මම කිව්වා name servers කියලා කිව්වා ඊළඟට DNS කියලා කිව්වා. ඉතින් මේ වගේ දේවල් ගැන සමහරක් විට ඔයාලට අයිඩියා එකක් නැතුව ඇති. ඉතින් මට මේ හැමදේම එක්ස්ප්ලেইন කර ඉන්න ගියොත් මෙතන ටයිම් එකක් යනවා. ඒකින්ද ඔයාලට මේ දේවල් ගැන වෙනම දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම එතකොට ඒ ගැන ඩීප් කතා කරන වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මෙතනදී name servers ඊළඟට DNS ඊළඟට අපි කතා කරනවා web servers ගැන. web servers වලට උදාහරණ විදිහට අපිට කියන්න පුළුවන් Apache එක ඊළඟට Nginx එක ඊළඟට Lightspeed එක. ඉතින් මේ වෙබ් සර්වර් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා සරලවම කිව්වොත් එහෙම අපේ වෙබ්සයිට් කන්ටෙන්ට් ස්ටෝර් කරලා තියාගෙන ඒවා ඉන්ටර්නෙට් එක හරහා යූසර්ස්ලාට ඩිලිවර් කරන ප්‍රෝග්‍රෑම් එකක්. එහෙම නැත්නම් සිස්ටම් එකක්. ඔන්න ඔය විදිහට මම සරලව වෙබ් සර්වර්ස් කියන්නේ මොනවද කියලා හඳුන්වනවා. ඉතින් මේ වෙබ් සර්වර් එකක් අපි ඉන්ස්ටෝල් කරන්නේ අපේ හොස්ටින් එකට. සාමාන්‍ය මමගේ පර්සනල් වැඩවලට සහ ක්ලයන්ට්ලගේ වැඩවලට යූස් කරන්නේ මෙන්න මේ Nginx එක. මේ Nginx එකේ Lightspeed තරම් ස්පීඩ් එකක් නැති වුණා මේ වෙබ් සර්වර් එක හුඟක් හොඳයි. ඉතින් මේක මම සිලෙක්ට් කරගත්තේ ඇයි මේ හැම දෙයක් මම කියන්න ඉස්සරහට ගේන වීඩියෝ වලින්. ඉතින් දැන්ට ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මෙන්න මේවා ගැන ඔයාලට දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට ඒක ගැන වෙනම වීඩියෝ ටිකක් ගේන්න. ඉතින් කොහොමත් ඔයාලට වෙබ් සර්වර්ස් ගැන ඉස්සරහට වීඩියෝ ටිකක් ගේන්න මට අයිඩියා එකක් තියෙනවා. හරි. ඔන්න ඔය ටික තමයි සරලවම අද වීඩියෝෙන් අපි කරන්නේ. අපි මුලින්ම යමු අපේ Namecheap account එක create කරගෙන domain එක buy කරන්න. මම යනවා Namecheap එකට. ඔයාලට මෙතන පේනවා SEO new sinhala කියලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මගේ දැන්ටමත් Namecheap එකේ account එකක් තියෙනවා. ඉතින් මේක මගේ තියෙන account එක නෑ. මම මේක අලුතෙන්ම හැදුවේ ඔයාලට පෙන්වන්න. මම ඒක වීඩියෝ එකකුත් කරා. හැබැයි ඒකේ සවුන්ඩ් ක්වොලිටි එකේ සෑහෙන ප්‍රශ්න වගේක් ආවා. ඉතින් ඒකින්ද මට ආය අලුතෙන් වීඩියෝ එකක් කරන්න වුණා. ඉතින් මේකේ account එකක් හදන විදිය හරිම සරලයි. ඒකින්ද මම ආයේ ඒක මුලින්දම්ම කියලා දෙන්නේ නැහැ. ඔයාලා Namecheap එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන sign up click කරන්න. ඊළඟට මෙතන යන මේ details ටික fill කරන්න තියෙනවා. ඔයාලට username එකක් දෙන්න පුළුවන්. මේක unique වෙන්න ඕනේ. ඊළඟට password එක දෙන්න. ඔයාගේ first name, last name, ඊළඟට email එක දෙන්න. එතනින් හැට ගියපම ඔයාගේ address එක හයි මේ වගේ පොඩි details ටිකක් අහයි. මම දැන් Namecheap එකේ account එකක් හදාගෙන තියෙන්නේ. හරි මම දැන් මගේ account එකෙන් මම domain එක search කරලා බලනවා. අපි search කරලා බලමු. seonewsinhala.com කියලාම. මෙන්න මේ විදිහට ඔයාට රිසල්ට් එකක් එනවා නම් ඒකින් කියන්නේ ඔයාට මේ ඩොමේන් එක buy කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ගානට ඔයාට මේ ඩොමේන් එක buy කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තියෙන්නේ ඒ කියන්නේ මේ ඩොමේන් එක සාමාන්‍ය $14.98ක් වෙනවා. හැබැයි ඔයාට මෙන්න මේ ගානට buy කරන්න පුළුවන් කියලා. හැබැයි ඔයා අලුත් කස්ටමර් කෙනෙක් නම් ඔයාට පුළුවන් $6.49කට මේ ඩොමේන් එක buy කරන්න. ඉතින් මෙතන පේනවා අලුත් කස්ටමර් කෙනෙක් නම් ඔයාට මේ ප්‍රොමෝ කෝඩ් එක ගන්න පුළුවන්. අපි මේ සයිට් එක හදන්නේ රියල් බිස්නස් එක නෙමෙයි. SEO WordPress මෙන්න මේ වගේ දේවල් ප්‍රැක්ටිකලි කරලා බලන්න ඕන හින්දා. ඉතින් ඒක හින්දා ඔයා .com domain එකක් ගන්න එපා. ඉතින් මේ එක්ස්ටෙන්ෂන් එකට යද්දි සාමාන්‍ය ඔයා $7කට කිට් වෙන මුදලක් ගෙවන්න ඕනේ. ඉතින් ඊට වඩා අඩුවකට තියෙන එක්ස්ටෙන්ෂන් තියෙනවා. ඔයාට පේනවා .xyz එකක් ගන්න පුළුවන් $1.28ට. ඊළඟට
.site tag ගන්න පුළුවන් 0.98ට. .online එකක් ගන්න පුළුවන් 0.98ට. ඉතින් ඔයාට පුරුදු වෙන්න site tag හදන හින්දා මම recommend කරන්නේ .com එකක් ගන්න නැතුව මෙන්න මේ වගේ අඩුවට තියෙන extension එකකට යන එක. දැන් මෙතන ගත්තොත් එහෙම මේ .site කියන extension එකේ ඔයාට පේනවා one per customer කියලා තියෙනවා. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ මෙන්න මේ .site කියන extension එකෙන් domain ගන්න පුළුවන් එකක් කියන එක නෙමෙයි. මේකෙන් අදහස් වෙන්නේ මෙන්න මේ .site කියන extension එකෙන් ඔයාට මෙන්න මේ price එකට domain ගන්න පුළුවන් එකයි. ඉතින් මෙහෙම limitation එකක් දාලා තියෙන්නේ මෙන්න මේ වගේ අඩු මුදලක domain තියෙද්දි හුඟක් අය මේක bulk ගන්න පුළුවන්. ඉතින් විවිධ purpose වලට යාලා ගන්න පුළුවන්. scam වැඩ වලට නැත්නම් ඒ වගේ හුඟක් දේවල් වලට domain හුඟක් අරගෙන misuse කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේ හුඟක් දේවල් නවත්ත ගන්න ඕන හින්දා තමයි එක customer කෙනෙක්ට එක domain එක ගන්න පුළුවන් මෙන්න මේ price එකෙන්. ඉතින් ඔයාට තව .site domain එකක් ගන්න ඕන නම් ඒකට වැඩි මුදලක් ගෙවන්න වෙනවා. ඊළඟට ඔයා මේ domain එක මෙන්න මේ ගානට අරගෙන මේක renew කරද්දි ඔයාට $23.49ක් යනවා. ඉතින් ඔයා දන්නවා ඇති කොහොමද domain එකක් අවුරුද්දෙන් අවුරුද්දට renew කරන්න ඕනේ. හරි. එතකොට ඔය විදිහට තමයි යන්නේ. මම මෙතන coupon code එක copy කරගන්නම්. මේකම copy කරගමු. මේක add to cart දෙනවා. ඊට පස්සේ මෙතනින් යන්නත් පුළුවන් නැත්නම් මෙතනින්ම check out කරන්න පුළුවන්. හරි කූපන් එක ඇප්ලයි වෙලා තියෙනවා. කූපන් එක ඇප්ලයි වෙලා තිබ්බේ නැත්නම් ඔයාලට පුළුවන් ඒක මැනුවල් ඇප්ලයි කරන්න. ඉතින් මම මේ කූපන් එක කොපි කරගත්තා. මොකද සමහරක් වෙලාවට මේක ඔටෝ ඇප්ලයි වෙලා ඉන්නේ නැහැ. ඉතින් එතනදී ඔයාලට වෙනවා මෙන්න මේ ගාන පේ කරන්න වෙනවා. ඒකින්ද කූපන් එක දාලා ඇප්ලයි කරන්න. එතකොට ඔයාලට ඩිස්කවුන්ට් එක හම්බ වෙනවා. ඉතින් මේ කූපන් එක හම්බෙන්නේ අලුත් කස්ටමර්ස්ලාට විතරයි. ඔයා දැන්ට ඩොමේන්ස් බයි කරලා තියෙනවා නම් ඒ account එකට ඔයාට මේ කූපන් එක ගන්න හැකියාවක් නැහැ. ඊළඟට මෙතන confirm order click කරනවා. හරි ඊළඟට ඔයා මෙන්න මේ වගේ page එකකට එනවා. මේකෙදි අපි ගන්නේ card details ටික enter කරලා continue කරන එක. ඉතින් මේ domain එක මම දැන් buy කරන්නේ නැහැ. මොකද මම දැන්ටම domain එක buy කරලා තියෙන්නේ. මම ඒ domain එක use කරනවා ඔයාලට මේක පෙන්වන්න. මම දැන් මගේ Namecheap account එකට log වුණා. මේ account එක මම තියාගෙන මගේ personal වැඩවලට ගන්න domains buy කරන්න. මීට අමතරව මට account කීපයක් තියෙනවා. මගේ client ලගේ වැඩවලට domain buy කරන්න මම තියාගෙන ඉන්නවා. ඉතින් මේකෙදි ඔයාලට පේනවා domains හුඟක් තියෙනවා. මේකෙදි අද මම use කරන්න යන මෙන්න මේ seosinhala.xyz කියන domain එක. ඉතින් ඔයාලට පේනවා මේක expire වෙනවා 2025 නොවැම්බර් 11. මම මේක purchase කරේ 2024 නොවැම්බර් 11. ඉතින් ඔයා මෙතනදී මේක continue කරලා domain එක buy කරා නම් ඔයාගේ Namecheap account එකේ dashboard එකට ගිහින් domain list කියන එකට ගියාට පස්සේ ඔයාට මේ විදිහට domain එක බලා ගන්න පුළුවන්. දැන් අපිට hosting එකකුත් තියෙනවා domain එකකුත් තියෙනවා. ඊළඟට අපිට ඕන වෙනවා Cloudflare account එකක්. මම මේක close කරගන්නවා. ඊළඟට අපි යනවා Cloudflare එකට. මෙතනින් start කරන්න පුළුවන්. මම මේ continue කරන Google account එකත් එක්ක මේකෙදී මේ mail එක select කරනවා continue දෙනවා. මේක interface එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. කොහොමද මේ digital platform වල interface එක යාලගේ option දවසින් දවස change වෙනවා. ඉතින් මෙතනදී ඔයා https www එක මේක type කරොත් එහෙම error එකක් එන්න පුළුවන්. ඒකින්ද මෙන්න මේ විදිහට domain එක දෙන්න. ඊළඟට Cloudflare එකේ තියෙන දැන්ට තියෙන plans පෙන්නනවා. ඉතින් අපි මේකෙන් free එක තමයි use කරන්නේ. free එක select කරලා continue කරනවා. හරි මෙතනදී Cloudflare එකෙන් ඔටෝම අපේ DNS scan කරනවා. මම මේ ටික දැන්ට delete කරන්නම්. ඊට පස්සේ continue to activation දෙනවා. ඊළඟට Cloudflare එකෙන් දෙන name servers අපේ Namecheap එකේ update කරන්න ඕනේ. ඉතින් මේක කරන්න මෙන්න මේ name servers දෙක තමයි update කරනවා. මම මේ click to copy දීලා මේක copy කරගන්නවා. ඊළඟට යනවා අපේ Namecheap account එකට. අපේ domain එක ඉස්සරහින් තියෙනවා manage කියලා. මේක click කරන්න. ඊළඟට name servers කියන තැන ඔයාලට පේනවා Namecheap basic DNS කියලා දෙනවා. ඒක අපි දෙනවා custom DNS. මම මේක මෙතනට paste කරගන්නවා. ඊළඟට දෙවෙනි එකත් copy කරගෙන ඒකත් මෙන්න මේ විදිහට දාලා මෙන්න මෙතන පේනවා පොඩි හරි ලකුණක් තියෙනවා. ඒක දෙන්න. දැන් අපේ name servers අපි update කරගත්තා Namecheap එකේ. ඉතින් මේක පැය 48ක් යන්න පුළුවන් කියලා කියනවා. ඒ වුණාට එච්චර යන්නේ නැහැ. මේක හරිම ඉක්මනින් update වෙනවා. හරි ඊළඟට අපි මේක continue කරනවා. අපි බලමු DNS propagation වලින් දැන්ට තියෙන name servers මොනවාද කියලා බලමු.
දැන්ට මේ විදිහට තමයි name servers තියෙන්නේ. හරි name servers update වුණාට පස්සේ මේ වීඩියෝ එක මම එතනින් පස්සේ continue කරන්න. මම පැය එකමාරකින් විතර check කරද්දී අපේ name service එක update වෙලා තියෙනවා. ඔයාලට පේනවා අපි Cloudflare එකෙන් name chip එකට දාපු name servers ටික මෙතන update වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාගේ domain එක දාලා මෙන්න මෙතනින් ns කියන එක දාලා search කරන්න. ඔයා Cloudflare එක මෙන්න මේ වගේ තියෙනවා නම් reload කරලා බලන්න. reload කරලා පස්සේ මෙන්න මේ විදිහට active කියලා එනවා. ඊළඟට Cloudflare is now protecting your site කියලා එනවා. හරි. දැන් අපේ Cloudflare එකයි name chip එකයි name server සරහා අපි connect කරලා තියෙන්නේ. ඊළඟට අපේ server එකේ IP එක point කරන්න ඕනේ. අපේ server එකේ IP එක තමයි මේක. දැන් බලමු අපි කොහොමද මේ server එකේ IP එක point කරන්නේ කියලා. ඊළඟට මම යනවා DNS server. මෙතන තියෙනවා අපේ DNS record එක. මෙතනට අපි අලුතෙන් record කීපයක් add කරන්න ඕනේ. add record එනවා. ඊළඟට අපි add කරන type එක තමයි a record එකක්. මෙතන name එක වෙනුවට ඔයාට ඕනනම් add දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට දාන්නත් පුළුවන්. ඒකින්ද ඔයාට add හරි නැත්නම් මෙන්න මේක හරි දාන්න පුළුවන්. ඊළඟට ඔයාගේ IP එක මෙතන දාන්න ඕන. ඔයාගේ server එකේ IP එක තමයි මෙතන දාන්න. මම ගිහින් මගේ server එකේ IP එක copy කරගන්නවා. හරි server එකේ IP එක මෙන්න මෙතන paste කරගන්නවා. ඊළඟට proxy status එක තියෙනවා. ඉතින් මේ proxy වලින් කරන්නේ ඔයාගේ VPS එකේ මෙන්න මේ IP එක hide කරන එක. ඉතින් මේකෙන් ඔයාගේ server එකට හොඳ security එකක් එනවා. මම දැන්ට මේක off කරගන්නවා. මොකද මේක on කරලා තියෙන වෙලාවට ඔයා site එකයි server එකයි configuration කරද්දී SSL වගේ වුවට එහෙම හුඟක් වෙලාවට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒකින්ද හොඳම දේ තමයි ඔයා site එක config කරලා ඉවර වෙනකන් proxy status එක off කරලා තියෙන එක. හරි මම මේක save කරගන්නවා. ඊළඟට තව record එකක් add කරගන්නවා. මේකෙදි මම type එක දෙනවා cname ඊළඟට name එකට දෙනවා www කියලා. ඊළඟට මෙතෙන්ට දෙනවා seosinhala.xyz කියලා. ඊළඟට proxy off කරලා මේකත් මම save කරගන්නවා. ඉතින් මේක optional මේක දාන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් default domain එකක් මෙන්න මේ විදිහට www1 සහ www නැතුව වැඩ කරනවා. ඉතින් මේක අපි server එක setup කරන දේවල් කීපයක් මත depend වෙනවා. මෙතන මොකක් හරි issue එකක් තිබ්බොත් කෙනෙක් www1 වගේ site එකට ගියොත් එහෙම එයාට error එකක් පෙන්නනවා. ඉතින් ඒ දේ අපිට නැති කරගන්න පුළුවන් මෙන්න මේ record එක හරහා. ඉතින් මේක මං කිව්වා වගේ අත්‍යවශ්‍ය නැහැ. මං මේ record දෙකත් add කරගත්තා. ඊළඟට proxy off කරා. ඔයාලට මේකත් check කරන්න පුළුවන් DNS propagation වලට ගිහින් ඒ record වලට ගිහින් මම මේක check කරනවා. එතකොට ඔයාලට පේනවා 128යි 199යි server එකේ IP එක point වෙලා තියෙනවා. ඉතින් මේකට පොඩි වෙලාවක් යනවා ඔයාගේ IP එක point වෙන්න. දැන් අපි මෙන්න මේ ටික කනෙක්ට් කරගෙන ඉවරයි. ඊළඟට අපිට ඉතුරු වෙලා තියෙන්නේ WordPress install කරන එක. ඒකට මම යනවා අපේ hosting එකට. ගිහින් මෙන්න මෙතනින් access console යනවා. ගිහින් console එකට යනවා. මෙන්න මේ විදිහට ඔයාගේ console එක open වෙයි. ඉතින් මේකෙන් තමයි අපි WordPress install කරනවා, web servers install කරනවා. මෙන්න මේ හැම දෙයක්ම කරන්නේ search console එකේ ඉඳගෙන. මේකෙදී අපි web server එකක් install කරන්න ඕනේ. ඊළඟට MySQL, PHP මෙන්න මේ දේවල් ටික install කරන්න ඕනේ. ඉතින් මම මේ මුකුත් install නොකර මම EC Engine හරහා තමයි මේක setup කරන්නේ. ඉතින් EC Engine කියලා කියන්නේ web server එකක් නෙමෙයි. සරලව කිව්වොත් EC Engine කියන්නේ tool එකක් කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් අපිට මේ EC Engine හරහා පුළුවන් පොඩි command කීපයකින් අපිට ඕන මේ වැඩ ටික කරගන්න. ඒ කියන්නේ මෙන්න මේ සරල command තුන හරහා අපිට පුළුවන් අපේ site එක setup කරගන්න. ඉතින් එහෙම නැතුව ඔයා Nginx install කරනවා නම් ඔයා ඉස්සෙල්ලාම Nginx install කරන්න ඕනේ. ඊළඟට PHP install කරන්න ඕනේ. ඊළඟට database එක install කරන්න මේ connection හදන්න ඕනේ. මෙන්න මේ වගේ සැලකිය යුතු වැඩ කොටසක් තියෙනවා. ඉතින් එහෙම නැතුව අපිට මෙන්න මේ වගේ simple command තුනකින් අපේ WordPress site එක setup කරගන්න පුළුවන්. මම ඉස්සෙල්ලාම update එකක් දාගන්නවා. sudo apt update code එක run කරගන්නවා. හරි run ලැබුණාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. ඊළඟට EC Engine install කරනවා. මේකෙදි පොඩි වෙලාවක් යනවා මේක install වෙන්න.
ඔයාලට ලයිට් ස්පීඩ් හරහා සයිට් එකක් සෙටප් කරන විදිහ ඊළඟට එන්ජින් එක හරහා සයිට් එකක් සෙටප් කරන විදිහ මෙන්න මේ වගේ ඒවා ගැන වීඩියෝ එකක් කරන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම එතකොට ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්නම් මේක රන්නෙන්ඩ විනාඩි කීපයක් ඇයි සාමාන්‍ය විනාඩි 3-5 අතර වගේ ඊට පස්සේ රන් වෙලා ඔයාට අවසානට මෙන්න මේ වගේ රිසල්ට් එකක් එයි. ඊළඟට අපේ අවසාන කෝඩ් එක. මේකෙන් තමයි අපි WordPress සහ SSL ඉන්ස්ටෝල් කරන්නේ. එන්ටර් කරනවා. හරි ඔයාලට පේනවා WordPress download වෙනවා install වෙනවා ඊළඟට ඔයාගේ email එකක් ඉල්ලනවා මෙතෙන්ට වැඩ කරන email එකක් දෙන්න ඕනේ නිකන් මොකක් හරි දෙන්න ඉතින් මේකෙදි කෝඩ් එකක්වත් මුකුත් නැහැ SSL verification වෙනවා finally මෙන්න මේ සේරම run වෙලා ඔයාට මෙන්න මේ විදිහේ result එකක් එයි ඉතින් මේක copy කරගන්න දැන් ඔයාගේ සයිට් එකේ WordPress install වෙලා ඉවරයි. ඔයා මේ domain එකට ගිහින් check කරලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට පෙන්නනවා ඔයාගේ WordPress website එක. ඉතින් ඔයාට මේක dashboard එකට log වෙන්න පුළුවන් /wp admin කියලා type කරලා ඔයාගේ මෙන්න මේ username password දෙන්න ඕනේ. username එක දෙන්නම් ඊළඟට පාස්වර්ඩ් එකක් දීලා ලොගින් වෙනවා. හරි. ඔන්න ඔයාගේ WordPress වෙබ්සයිට් එක රෙඩි. මේ තමයි ඒකේ ඩෑෂ්බෝඩ් එක. මේක තමයි විසිටර් කෙනෙක් අපේ සයිට් එකට આવොත් පේන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ WordPress සයිට් එක රෙඩි වෙලා තියෙනවා. ඊළඟ වීඩියෝෙන් අපි කතා කරමු කොහොමද අපි මේක කස්ටමයිස් කරගන්නේ. මේකට තීම් එකක් දාන්නේ කොහොමද? තීම් එකක් දාලා ඩීමෝ කන්ටෙන්ට් කොහොමද ඉම්පෝර්ට් කරගන්නේ. මෙන්න මේ වගේ දේවල් අපේ ඊළඟ වීඩියෝෙන් කතා කරමු. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලවට ඔයාලා හැමෝටම ස්තුතියි. ඒ වගේම ඔයාලට තේරෙන්නේ නැද්ද දෙයක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට අපේ අලුත් වීඩියෝ වලින් ඔයාලට ඕනේ මොන වගේ දේවල්ද කියලා ඒකත් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.